දවසක් මේ දැන් සිංහ පැටියා දැන් ලොකු වෙලා. මහා සිංහෙක් වෙලා හැබැයි නරි චින්තනයේම තමයි ඉන්නේ. නරි එක නිදිවත් වෙන්නේ. වහන්සේ කියන එක මේ අපේ මානව සමාජයටත් අදාළයි. ඔව්. ඉතින් කොහොම හරි ඊට පස්සේ සර් මේ දැන් මේ නරිත් එක්ක හිටිය මේ සිංහ පැටියා දවසක් යනවා ගමනක් යනකොට හදිසියෙම තව සිංහෙක් අහු වෙනවා. මේ සිංහයා බලනකොට අනිත් නරි ඔක්කොම දුවනවා. සිංහයාත් දුවනවා දැන් නරිත් එක්ක. දුවනකොට අර කතා කරනවා නරියා මේ සිංහයා කතා කරනවා උඹ මගේ එකෙක් නවතියන් කියලා. දැන් මෙයා නැවතුනවා. නැවතලා කියනවා මෙහෙ වරෙන් කියලා. අනේ ස්වාමීනි මම අහිංසක නරියා මට කරදර කරන්න එපා කියනවා. දැන් මොකද මේ සිංහයා? ඊට පස්සේ ළඟට ගෙන්වන්න පස්සේ කියනවා තෝ සිංහෙක් නරියෙක් නෙමෙයි තෝ සිංහෙක්. නෑ මං අහිංසක නරියා ස්වාමීනි. දැන් මේ නරියා කියලා හිතන් ඉන්නේ සිංහයා. ටික වෙලාවක් ගියා හරියන්නේ නැහැ හරියට තෝ නරියා තමයි. නැගපන් කන්ද උඩට කිව්වා. නැගපන් කිව්වා. නැග්ගා. දැන් උඹ හූ කියපන් කිව්වා. මොනවන සිංහයානේ. මෙයා තුන් වට පිට බලලා හූ කියමි සිතා සිංහනාද පැවැත්විය. ඌ එදා තමයි දැනගත්තේ තමන් සිංහෙක් කියලා. ඉතින් ඒ කියන්නේ මේ අපේ නරින්ට බොහෝ වෙලාවට මේ සංස්කෘතිය කියන තමන්ගේකම දැනිච්ච දවසට ඒ අභිමානය ඇති වෙයි. ඒ නිසා ඕන නරියට තමන් සිංහයාට තමන්ගේ අනන්‍යතාව නරි ඇසුරු කරලා නැති වෙලා තිබ්බනේ. ඒ නිසා නරි ඇසුරු කරලා නැති වෙච්ච අනන්‍යතාව ගොඩනගා ගන්න නම් සිංහෙක් හම්බෙන්න ඕනේ. හම්බුනන් පස්සේ අන්න මතුවෙනවා.